හෙලෝ යාළුවනේ අද අපේ අලුත් පාඩම කෘෂිකර්මය. පළවෙනි පාඩමෙන් ප්‍රශ්න ටිකක් ගෙනීමට මට සිතුණා. පළවෙනි ප්‍රශ්නය. ගෙවත් එක භෝග වගා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? වසවිසෙන් තොර ආහාර ලබාගත හැකි වෙනවා. අමතර ආදායමක් ලැබෙනවා. ශරීරයේ ව්‍යායාමයක් ලැබෙනවා. දෙක ගෙවත්ත සඳහා මූලික සාධක වන පස විනාශ කිරීමට බලපාන හේතු මොනවාද? දිගින් දිගටම භෝග වගා කිරීමෙන් පසේ පෝෂක කොටස් ඉවත් වීම. පස සෝදා පාළුවට ලක්වීම. පසේ පොලිතීන්, ප්ලාස්ටික්, විවිධ කෘෂික රසායනික ද්‍රව්‍ය හා ඉලෙක්ට්‍රොනික උපාංග වල කොටස් වැනි අපද්‍රව්‍ය බැහැරවීම. පස සෝදා පාළුව වීම. පස සෝදා පාළු වීම යනු කුමක්ද? වර්ෂාව හේතු කොටගෙන මතු පිට ඇති සාරවත් පස් තට්ටු සේදී යාම. 2. පස සෝදා පාළු වීම වැළැක්වීම සඳහා කළ යුතු ප්‍රධාන හේතු දෙකක් ලියන්න. පස සෝදා පාළු වීම වැළැක්වීම සඳහා කළ යුතු ප්‍රධාන හේතු දෙකක් ලියන්න. 1. වැසි බිඳු පොළවට වැටෙන විට පස් අංශු වෙන්වීම වැළැක්වීම. වැසි ජලය පහළට ගලා යාමේ වේගය අඩු කිරීම. පස්සේ සෝදා පාළුව වැළැක්වීම සඳහා කළ හැකි කාර්යයන් ප්‍රධාන ක්‍රම තුනකි. පස්සේ සෝදා පාළුව වැළැක්වීම සඳහා කළ හැකි කාර්යයන් ප්‍රධාන ක්‍රම තුනකි. ඒවා ඒ යටතේ සඳහන් කරන්න. ජීව බාධක යොදාමට හැකිය. අජීව බාධක යෙදීමට හැකිය. ජීව බාධක හා අජීව බාධක දෙකම යෙදීමට හැකි වෙනවා. අපද්‍රව්‍ය කෘෂි අපද්‍රව්‍ය ආයුරෙන් කළමනාකරණය කරමු. ප්‍රයෝජනයට ගත හැකි දෑ දෙස බලා බැහැර කරන ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. අපද්‍රව්‍ය වෙන් කළ හැකි, වෙන් කළ නොහැකි. වෙන් කළ හැකි ඒවා කසල. වෙන් කළ ඒවා සම්පත්. වෙන් නොකළ ඒවා දි รา පත් වන අපද්‍රව්‍ය. මුළු තන්ගේ නිවතලන ද්‍රව්‍ය, එළවලු, පළතුරු, පොල්කුඩු, ඉදුල්. දි รา පත් නොවන අපද්‍රව්‍ය. පොලිතීන්, ඉටි රෙදි, ප්ලාස්ටික්, පොලි ඇතිඋර. දි รา පත් වන අපද්‍රව්‍ය කොටස් නොකර නිපදවීමේ අමුද්‍රව්‍යයක් ලෙස යොදාගෙන ක්‍රමයක් ලෙස පරිසරයට බැහැර කිරීම හැකිය. 1. කොම්පෝස්ට් කොටුවක් සඳහා ආකාරය පිළිවෙල වශයෙන් සඳහන් කරන්න. 2. භෝගවලට කොම්පෝස්ට් පොහොර යෙදීමේ වාසි මොනවාද? පිළිතුරු. 1. කොම්පෝස්ට් කොටුව සෑදීම තෝරාගත් ස්ථානයේ බිම පිරිසිදු කිරීම. විස්කම්භය සෙන්ටිමීටර් 60ක් පමණ පළලට වෘත්තයක් ලෙස ලකුණු කරන්න. බිම වෘත්තයේ ඇති සෙන්ටිමීටර් 4-5ක් අතර ප්‍රමාණය ඇති සෙන්ටිමීටර් 20ක් පමණ ගැඹුරට සිදුර සාදා ගන්න. ශාකවලට අවශ්‍ය පෝෂණ 2. ශාකවලට අවශ්‍ය පෝෂණ ලබා දීම. පස බුරුල් වී පස සරු වීම. පසේ තෙතමනය රඳවා තබා ගැනීම.